සුබ දවසක් වේවා ඔයගොල්ලන් සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ TT cables ගැන. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් මිලදී ගන්න වෙළඳ පොලේ විවිධ නම් වලින් විවිධ මිල ගණන් යටතේ තියෙන TT cables ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අතර දිනවා TT cable මාෆියාව වගේ ජරාම ජරා cable එකක් ඇවිල්ලා ලංකාවට ඒක විවිධ නම් වලින් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් අකුරු දෙකේ අකුරු තුනේ නම් වලින්. ඒ වගේම තමයි අපි මේ ලංකාවේ විකුණන ACL කැලණි සන් වගේ කේබල් වලට ළඟින් යන නම් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් පාරිභෝගිකයෝ රැවටෙනවා. ඉතින් ඔයත් රැවටෙන්නේ නැතුව කොහොමද මේ කේබල් එකක් මිලදී ගන්න ඕන විදිය ගැන කෙටි වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට මේ අරගෙන ඉන්නේ. ඉතින් වෙසක් එකට ඊළඟට පොසොන් එක එනවා. ඒවට ඉතින් මේ ගොඩක් ජනප්‍රිය කේබල් එකක් තමයි මේ TT කේබල් එක. ලයිට් වලක් හදන්න, කූඩුවකට කරන්ට් එක අරගෙන යන්න, තොරණකට හැම දෙයකටම අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ මෙන්න මේ TT කේබල්ස්. ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ACL ලගේ TT කේබල් එක. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට මේ කේබල් එකේ පේනවා මේකේ නිල් සහ දුමුරු කේබල් එකක්. ඉතින් මේකෙදි මේක මැට් විදිහට තමයි මේ කේබල් එක ඔයගොල්ලන්ට බලන්න වටේ තියෙන PVC එක මැට් PVC එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට කාලයක් භාවිත කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ කැලණි කේබල්ස්. ACL එකට වඩා පොඩ්ඩක් පාට ඩාර්ක් පාටක් තමයි තියෙන්නේ දුමුරු පා සහ නිල් කේබල් එකේ. මේකත් මැට් ලුක් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සන් කේබල් එක මම ගාව නැහැ මේ වෙලාවේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක මේ කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ කේබල් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි මේක ටිකක් පාවිච්චි කරපු කේබල් එකක්. මේ කේබල් එක සින්තටික් වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 2000 2500 3000 වගේ මිලකට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. පිටකොට වෙන ඕන තරම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ගමේ හાર્ඩ්වෙයාර් එකේ මුදලාලිත් අඩුවට ගෙනල්ලා යාරේ රුපියල් 70ට 80ට 90ට කපනවා වෙන්න පුළුවන් මෙන්න මේ වගේ කේබල් වලින්. ඉතින් ඔයා දැනගෙන හිටියොත් එහෙම රැවටෙන්නේ නැතුව ඔයාලට මේ හොඳ කේබල් එකක් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයා බලන්න ඕනේ මේ කේබල් එක. මේ කේබල් එක සාමාන්‍ය මේක මාස 6ක් විතර පරණ කේබල් එකක්. මොකද මට ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා මම මේ කේබල් එක අරන් තියෙන්නේ. මේකෙදි වටේ තියෙන PVC එක ෂයිනි ගතියක් තියෙනවා මේ කේබල් වල මිදදී ගන්නකොට. ඔයාලට මීටර් 100 රෝලක් ගන්න පුළුවන්, 50 රෝලක් ගන්න පුළුවන්. කපලා ගන්නකොට ඔයා බලන්න මේ බ්‍රෑන්ඩ් version වල වගේ නෙමෙයි මේ චයිනීස් කේබල් වල මේක හොඳට මේ PVC එක ෂයින් තියෙනවා. එතකොට ඔයාලට මේක කේබල් එක අඳුර ගන්න පුළුවන් ලේසිම විදිය තමයි මෙන්න මේ හොඳට දිස්නේ ගහන PVC එකක් තමයි මේ කේබල්ස් වල එන්නේ. අනිත් එක මේකේ මිල අඩුයි, ක්වොලිටි එකත් අඩුයි. ඉතින් මේ කේබල් එක අරගෙන මාස 3ක් 4ක් යනකොට මොකද වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මෙන්න මෙහෙම මේ කේබල් එක අරගෙන ඉවර වෙලා මෙහෙම නැවුවොත් එහෙම ඔයාලට පේනවා ඉතින් මේ කේබල් එක කඩලා යනවා, මුන්නෙන් පුපුරලා යනවා. නිකන් දර කෝටු වගේ කැඩලා මෙන්න මෙහෙම කැඩිලා යෑම පුපුරලා කැඩිලා යන ස්වභාවයක් මේ කේබල් එකේ තියෙනවා. ඉතින් ඔයා සල්ලි දීලා මේ වගේ කේබල් එකක් අරගෙන ඔයාගේ නිර්මාණ වලට භාවිතා කරනවා නම් හිතාම ටික එකපාරක් වගේ භාවිතා කරන්න ගන්නවා නම් මේ කේබල් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටික කාලයක් භාවිතා කරන්න වීදම් කරලා ගන්න මුදලට ඔයා මේ කේබල්ස් වලට ගන්න එපා. ඉතින් එහෙම ගත්තොත් එහෙම ඔයාලට වෙන්නේ පාඩුවක්. අනිත් දේ තමයි අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ CCTV කරන කාර්මිකයෝ අඩු මුදලට මෙන්න මේ වගේ කේබල්ස් භාවිතා කරනවා. අපිට ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ කේබල් එකක් භාවිතා කරොත් එහෙම CCTV සිස්ටම් එකේ no power වෙලා සාමාන්‍යයෙන් මාස 6ක් 7ක් වගේ යනකොට වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා ඔයාලට සම්පූර්ණයෙන්ම රීවයරින් එකක් කරගන්න වෙන තත්ත්වයට මේ කේබල් පත් වෙනවා. ඊටාම ක්වොලිටි එකෙන් ඉතාමත්ම අඩු ජරාම කේබල් එකක්. ඉතින් ඔයා ලයිට් වෙලක් ගන්නවා නම් නැත්නම් ඔයාගේ නිර්මාණ වලට මේ වගේ TT කේබල්ස් භාවිතා කරනවා නම් ඔයා මතක තියාගන්න ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ් එකක් භාවිතා කරන්න. ඒක ACL වෙන්න පුළුවන්, කැලණි වෙන්න පුළුවන්, සන් වෙන්න පුළුවන්. තවත් හොඳ බ්‍රෑන්ඩ් තියෙනවා ලංකාවේ. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩ් එකක් භාවිතා කරන්න මේ වගේ ලෝකල් කේබල් භාවිතා කරලා ඔයාගේ මුදල සහ ඔයාගේ නිර්මාණය නවතින විදියට මේ වගේ කේබල්ස් භාවිතා කරන්න එපා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. මොකද හැම තැනම මේ කේබල්ස් මිල දී ගන්න තියෙනවා, ගොඩවල් ගහලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ අඩු මුදලට රැවටෙනවා. මේවා කොපර් කේබල්ස් කියලා තමයි විකුණන්නේ. ඇත්තටම මේවා කොපර් කේබල්ස් නෙමෙයි, මේවා ප්ලේටඩ් කේබල්. ප්ලේටඩ් එකේ අන්තිමම ක්වොලිටි එක කියන්නේ බාලම ක්වොලිටි එකේ කේබල්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. මොකද ඔයාගේ මුදල් සහ ඔයාගේ කාලය ඉතුරු කරගන්න, ඒ වගේම ඔයාගේ නිර්මාණය වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන් විදියට නැත්නම් වැඩි වාර ප්‍රමාණයක් පවත්වා ගන්න පුළුවන් විදියට ඔයගලන් භාවිතා කරන්න, ඔයගලන්ගේ නිර්මාණයට හොඳ කේබල් එකක් භාවිතා කරන්න කියලා කියනවා. මේ වීඩියෝ එක අවසන් වෙනවා. නැවතත් හම්බෙමු මේ වගේම ස්මාර්ට් වීඩියෝ එකකින්.